උදවසක් නංගියේ මල්ලියේ ඉතින් අදත් ඔයාලට ගෙනාවා අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ Open University එකේ Advanced Certificate Entrepreneurship and Small Business Management කියන මේ ෆවුන්ඩේෂන් කෝස් එක සම්බන්ධ විස්තර තමයි මම ඔයාලට අද කතා කරන්නේ. ඉතින් ඔයාලට මේක කොහොමද කරන්නේ? ඒ වගේම මේක හරහා ඔයා මේක කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ වගේම මේක කරලා ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද? මේක කරලා ඔයාලට ඩිග්‍රී එකකට යන්නත් පුළුවන්ද කියන එක තමයි අද මම කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ නංගිට මල්ලිට ෂෙයා කරන්න පුළුවන් තරම් ඔයා ESBM කෝස් එක කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි දැනට A level කරලා නැත්නම් O level කරලා ඉන්න කෙනෙක්ට හරි මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඉතින් මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම් මේ ESBM certificate course එක මොකකටද වැදගත් වෙන්නේ කියන එක. ඉතින් මේක සරලවම ගත්තොත් ඔයාලට Open University මගින් කරන certificate course එකක්. ඉතින් මේ certificate course එක O level ලියපු ළමයින්ට උනත් කරන්න පුළුවන් ඩිග්‍රියක් දක්වා යනකම්. ඉතින් මේකෙදී ඔයා මේ course එක කරාට පස්සේ ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් හැකියාවක් ඔයාට ලැබෙනවා. හරි. ඊළඟ එක තමයි ඔයාට මේක කරාට පස්සේ ඩිග්‍රී එකකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ A levels නැතුවම ඔයාට ඩිග්‍රී එකකට යන්න පුළුවන්. තවත් මේක ප්‍රයෝජනවත් වෙනවා A level fail කෙනෙක්ට. ඒ කියන්නේ A level එක subject එකක් හරි fail කෙනෙක්ට මේක කරලා ඩිග්‍රී එකකට යන්න පුළුවන්. කළමනාකරන ඩිග්‍රියක් ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට මේක කරාට පස්සේ job තියෙනවද? රජයේ job තියෙනවද? නැත්නම් private company වල jobs තියෙනවද කියලා මම ඔයාලට දැන් කතා කරන්නම්. මේක කරාට පස්සේ ඔයාට පුළුවන් මේ හා සම්බන්ධව තියෙන jobs වලට apply කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කරලා ඔයාලට ඩිග්‍රියක් අරගෙන ඩිග්‍රියනොත් ඔයාලට පුළුවන් job vacancy එකට apply කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ESBM course එක දැන් පටන් අරගෙන තිනවා. application දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක මැයි 5 වෙනිදා ඉඳලා ජූනි 15 වෙනකන් ඔයාලට application දාන්න පුළුවන්. ජූනි 15 න් පස්සේ ඔයාලට application දාන්න බෑ. ඊට පස්සේ ඔයාලට මේ course එක පටන් ගන්න orientation එකක් තියලා ඔයා campus එකට යන්න physical day school තියෙනවා, lectures තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න ඕන. ඉතින් අපි දැන් කතා කරා කොහොමද මේ course එක මොනවා වගේ අයද මේක කරන්න සුදුසු. ඒ වගේම මේක අවශ්‍ය සුදුකම් මොනවද කියලා අපි කතා කරා. දැන් අපි බලමු. මෙන්න මෙතන තියෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. මෙන්න මේ post එක ඔයා කොහේ හරි දහින්න පුළුවන්. Facebook එකේ හරි නැත්නම් ඔයාට WhatsApp මගින් share වෙන්න ඇති. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ව්‍යවසාය ගත්ත කුඩා පරිමාණ මහා පරිමාණ සම්බන්ධ උසස් සහතික පත්‍ර පාඨමාලාවට ඇතුළත් වීමේ සුදුසුකම්. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක zoom කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අයදුම්පත් බාර දෙන අවසාන දිනට වයස අවුරුදු 16ට හෝ ඊට වැඩි සහ දෙවරකට නොවැඩි වාර ගණකදී අපොස සාමාන්‍ය පෙළ. ඒ කියන්නේ O level ගණිතය සහ භාෂාව ඇතුළු විෂයන් 6ක් සම්මාන සම්මාර්ථ දෙකක සහිතව සමත් වීම හෝ විවෘත විශ්වවිද්‍යාල මගින් මෙහෙවුණු සම්මාන 30ක් සහිත පදනම් පාඨමාලාවක් හෝ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් හෝ සනාතන සභාව විසින් පිළිගත් NVQF මට්ටම හා උසස් සුදුසුකමක් ලබා තිබීම හෝ සනාතන සභාව පිළිගත් වෙනත් සම්මාන හෝ උසස් පාඨමාලාවක් සමත්ව තිබීම තමයි මේකට ඇතුළත් වීමේ සුදුසුකම්. සරලවම ඔයා O level pass නම් ඔයාට මේකට apply කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට A level කරන්න නැතුව degree එකට යන්න පුළුවන්. තවත් කෙනෙක්ට පුළුවන් A level එක subject එකක් හරි subject දෙකම හරි නැත්නම් subject තුනම fail කෙනෙක්ටුමත් මේ course එක කරලා ඔයාට degree එකකට යන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේක කරන්නේ degree එකට යන්න. ඉතින් මොනවද මේ course එක කරාට පස්සේ කරන්න තියෙන degrees? දැන් මම ඔයාට පෙන්නන්නම් මොනවද කරන්න පුළුවන් degree හතරක් තියෙනවා. පළවෙනි degree තමයි ඔයාට HRM degree එකක් කරන්න පුළුවන්. හරිද? දෙවෙනි එක account and finance degree එකක් කරන්න පුළුවන්. තුන්වෙනි එක ඔයාට marketing degree එකක් කරන්නත් පුළුවන්. හතරවෙනි එක business management studies කියන degree එකක් කරන්න පුළුවන්. BMS degree එකක් කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට මේ degree හතර ඔයාට කරගන්න පුළුවන්. මෙන්න මේ course එකට credit 30ක් තියෙන්න ඕන. ඔයා මේකේ final exam එක ලියලා credit 30ක් අරගන්න ඕන. credit 30ක් අරගත්තට පස්සේ ඔයාට පුළුවන් degree එකට apply කරන්න. හරි. ඉතින් ඔයාට මේ course එක කරන්න අඩුම රුපියල් 40000ක වගේ මුදලක් වැය වෙනවා. ඉතින් මේක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. රුපියල් 35000ක් වෙන්න පුළුවන්, 38000ක් වෙන්න පුළුවන්. මේක අවුරුද්දෙන් අවුරුද්ද මේක වෙනස් වෙනවා. නමුත් මම මේ කතා කරන වීඩියෝ එක ඔයා අවුරුදු දෙකකින් තව බැලුවොත් මේ වීඩියෝ එක වෙනස් වෙන්නේ නැහැ. ඔයාට ඇප්ලිකේෂන් දාන්න තියෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් තවත් දවස් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. ඔයාට මේකට ඇප්ලිකේෂන් දාන්න ඔයාගේ නංගි කෙනෙක් ඉන්නවා නම් මල්ලි කෙනෙක් ඉන්නවා නම් මේකට යොමු කරන්න. ගොඩක් අය දැන් රැකියාවල් හොයනවා. O level fail වුණාට පස්සේ O level fail කෙනෙක්ට මේකට අයිදුම් කරන්න බෑ. හරිද? අනිවාර්යයෙන්ම O level pass වෙන්න ඕන. ඔයා මේකේ ඇතුළත් වීමේ සුදුසුකම් විදියට O level pass වෙන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අයිදුම් කිරීමේ කාලය මැයි 5 වෙනිදා ඉඳලා ජූනි 15 දක්වා තමයි අයිදුම් කරන්න කාලය තියෙන්නේ. ඒ වගේම මේක අවුරුද්දක පාඨමාලාවක්. මේ පාඨමාලාව හදලා ඔයාට හදාරලා යන්න පුළුවන් ඩිග්‍රී එකට. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ මාධ්‍ය තියෙනවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියලා මාධ්‍ය තුනකින් ඔයාට මේක ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට මේක apply කරන විදිහ අපි ඉස්සරහට වීඩියෝ එකක් අරන් එනවා ෆෝන් එකෙන් කොහොමද මේක apply කරන්න කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි මේක කොහොමද මොන වගේ course එකක්ද කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ.